සුබම සුබ දවසක් ගැමිරස YouTube channel එකත් සමග එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැම දෙනාටම අද අපි ඔයාලට කියලා දෙනවා ලූල් මාළු කොහොමද රසට හදාගන්නේ කියලා කියලා දෙන්න. අපි යමු වීඩියෝ එකට කොහොමද ලූල් මාළු හදන්නේ කියලා බලන්න. අපි ලූලව අරගෙන මේ විදිහට කොරපත ටික අයින් කරගන්නවා. ඊට පස්සේ ඒකේ වරල් ටික දෙපැත්තේ කපලා දාලා රවුන්ඩ් හැඩයකට හරි ඔයාලා කැමති හැඩයකට හරි අපි කපා ගන්න ඕන. අපි කපාගත්තේ රවුන්ඩ් හැඩයට. මාළු ටික කපලා ඉවරලා මේ විදිහට හොඳට සෝදා ගන්න. මාළු වල පිළි ගඳ නැති වෙන්න අපි දෙහි ගැඹුරු හරි නාරං හරි බෙලි ටිකක් මාළු වලට මේ විදිහට දාගත්තාම මාළු හයිත් වෙනවා, පිළි ගඳත් නැති වෙනවා. ගොඩක් දුරට පිළි ගඳ එන්නේ මේ වගේ වැව් මාළු, ගඟේ මාළු වලට තමයි. මොහොදු මාළු වල ගොඩක් පිළි ගඳ අඩුයි. ගොරකාඩු දෙකක් දාගන්නවා අපි. ඊට පස්සේ 3-5 කුඩු මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු මේ ටික දාගන්නවා. ඊට පස්සේ අපි අඹරා ගන්න ගම් මිරිස් සැට හැන්දක් ගත්තා. මේ සැහැන්ද කුරුඳු පොතු කෑල්ල, කරඳ මුංගු කරාඹු නැටි ඒ ටික ගත්තා. ඊට පස්සේ කරපිංච ගන්න ඕන. මේ ටික අපි අඹරා ගමු. ඔන්න ඊට පස්සේ අඹරා ගත්ත ටික අපි මේ මාළු එකට දාගන්නවා. ඊට පස්සේ මේක හොඳින් අතින් කලවම් කරගත්තේ. මේ අත පොඩ්ඩක් හොදලා ඒකේ වතුර ටික දාගන්නවා. හොඳම හරියනේ තියෙන්නේ අතේ රැඳිලා. ඊට පස්සේ අපි පොල් තෙල් මේ සෑඳි දෙකක් වගේ මේ විදිහට දාගන්නවා. දාගෙන ඒකට රම්පේ, කරපිංච, සුදු ලුණු ඒ ටික කර කරගන්නවා මේකට දාගෙන. දැන් තියෙන අපිට මේකට මාළු කෑල්ල මේ විදිහට තියා ගන්නවා මේකේ. ඊට පස්සේ පොඩ්ඩක් අර මැටි කෝක්කේ හොදලා මේ විදිහට ඒ වතුර ටිකක් දාලා මේක වහලා අපි මේක තම්බ ගන්නවා. මේක වැඩි හැඳි ගන්න යන්න එපා. ඊට පස්සේ පොඩි වෙලා යයි. ඒ නිසා සාමාන්‍ය නෝමල් විදිහට මේ විදිහට හැන්දෙන් මේ කරන්න පුළුවන්. ඔන්න රස විදිහට අපි ගමේ විදිහට ලූල් මාළු කරි එක හදලා ඉවරයි. ගැමිරස YouTube channel එකත් සමග එකතු වෙලා හිටපු ඔයාලා හැම දිනාටම සුබම සුබ දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකනොත් අපි හමු වෙමු.